රයිට්. ඉතින් ළමයි 2025 රසායන විද්‍යාව MCQ පේපර් එකේ තවත් MCQ ප්‍රශ්න පහක් සාකච්ඡා කරන්න යන්නේ අපි. මේකේ පළවෙනි MCQ පහට කොහොමද උත්තර ටික ගන්න කියන එක අපි කලින් වීඩියෝ එකකින් කතා කරා. අද බලන්න යන්නේ කොහොමද ඊතුරු MCQ පහට උත්තර ටික ගන්න කියන එක. හරි. එහෙනම් අද 6 ඉඳන් 10ට යනකම් ප්‍රශ්න පහ ගැන කතා කරන්න යන්නේ අපි. බලමු කොහොමද 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න කියන එක. රයිට්. මේකෙදි 6 වෙනි ප්‍රශ්නේ ගැන චුට්ටක් කතා කරොත් මේක අපි 10 11 හවසටදී නැත්නම් ඊටත් කලින් පුංචි පන්ති වල ඉගෙන ගන්න පොඩි කතා ටිකකින් අහලා තියෙන එකක්. එතකොට A level මට්ටමේ ප්‍රශ්නෙකුත් නෙමෙයි කියන්නත් පුළුවන් මේක. හරි. එච්චරකට ලේසි ටිකක් ප්‍රශ්නේ ලොකුවට පේන්න තිබ්බට වගුවක් දීලා උත්තර ටිකක් එහෙම වෙන විදිහට ලොකුවට දීලා තිබ්බට මේක ඇතුලේ අපි දන්නම පුංචි කතා ටිකක් තියෙනවා. හරි. මේක දැන් O level ලියන්න ඉන්න කෙනෙක්ට උනත් ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. බලමු මොකද්ද කතාව තියෙන්නේ කියන එක. එයාලා කියනවා x සහ y පරමාණු සම්බන්ධ විස්තරයක් පහත දී ඇත කියලා කියනවා. x වලට වඩා y බරින් වැඩි වේ. නිකමට අපි ඔය කියන කතාව චුට්ටක් දාගත්තොත් x වල බර හරි. අපි mx කියලා ගමුකෝ. හරි. x වල බර වඩා y බරින් වැඩි කියලා කියන්නේ. එහෙනම් my කියලා ගමු. හරි. එහෙනම් x එකට වඩා y ටිකක් බරින් වැඩි කතාවක් කියනවා. රයිට්. ඊට පස්සේ වගුවේ දීලා තියෙනවා පරමාණුව xටයි yටයි අදාළව ප්‍රෝටෝන සංඛ්‍යාව මෙච්චරයි නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ස්කන්ධ ක්‍රමාංක කියන විස්තර ටික. හරි. එහෙනම් ඔය පුංචි කතා හතරෙන් තමයි මේකෙදි අහලා තියෙන්නේ. එහෙනම් එයාලා කියනවා x සහ y සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි විය හැකිද කියලා අහනවා. හරි. එතනදී ඔයාලට මම ප්‍රශ්නේ දාන්නම්. මේකෙදි උත්තර ලියලිය ගන්න තරම් කතාවක් නැහැ. හරි. ප්‍රශ්නේ අපිට බලලා උත්තර ටික ගන්න පුළුවන් මේකේ. හරි. එයාලා කියන්නේ ABCD ටිකට උත්තරේ හරියට තියෙන කෙනා තෝරන්න තියෙන්නේ අපිට. එතකොට එයාලා x වලට අදාළව අපිට දීලා තියෙනනේ අගයන් ටිකක්. ප්‍රෝටෝන සංඛ්‍යාව සිම්පල් Aලු, නියුට්‍රෝන සංඛ්‍යාව 7යිලු, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යිලු, ස්කන්ධ ක්‍රමාංකය Dලු. එහෙනම් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ප්‍රෝටෝන ප්‍රමාණය නැත්නම් පරමාණු ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ප්‍රමාණයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවනේ. ඕනින් පරමාණුවකට. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව x වල 6යි නම් ප්‍රෝටෝන සංඛ්‍යාව කියන සිම්පල් A එකත් අනිවාර්යෙන් 6ක් වෙන්න ඕනේ. එහෙනම් උත්තර අපිට අයින් කරගන්න පුළුවන් 1යි 4යි කියන දෙන්නවා. එහෙනම් 2යි 3යි 5යි විතරයි බලන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ එතනම එහෙනම් අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකය කියන D එක හැදෙන්නේ නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි වල එකතුවෙන්. එහෙනම් නියුට්‍රෝන 7කුයි ප්‍රෝටෝන 6ක් කියලා අපි දැන් හොයාගත්තා. එහෙනම් D කියන එක්කෙනා 13ක් වෙන්නත් ඕනේ. හරි. එහෙනම් D එක 13ක් වෙන උත්තර විදිහට අපි තෝරගත්ත තුන් දෙනාගෙම ඉන්නවා. හරි. අපි තෝරගත්තේ 2යි 3යි 5යි කියන කට්ටියව. ඒ තුනේම D එක 13ක් තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඒ පැත්තේ කතා ටික ඉවරයි. ඊට පස්සේ එනවා y වලට. y වලත් ප්‍රෝටෝන සංඛ්‍යාව 6ක් නම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියන C එකත් අනිවාර්යෙන් 6ක් වෙන්න බෑ. හරි. ප්‍රෝටෝන සංඛ්‍යාව 6ක් නම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 6ක් වෙන්න ඕනේ. එහෙනම් අපි තෝරගත්ත උත්තරවල 2 3 5 කියන අයගේ C වලට 7 තියෙනවා පස්වෙනි උත්තරේ. එහෙනම් පස්වෙනි උත්තරෙත් අයින් කරන්න පුළුවන්. එහෙනම් දැන් 2යි 3යි උත්තර දෙකේ තමයි අපි ඉන්නේ. ඒ දෙකේම E කියන ස්කන්ධ ක්‍රමාංකය 14නේ තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේකේ y වල ස්කන්ධ ක්‍රමාංකය 14යි කියලා කියනවා. හරි. ඒතකොට x ට වඩා y බරින් වැඩි කියන කතාවත් හරිනේ. අපිට x එකේ ස්කන්ධ ක්‍රමාංකය 13ක් ආවේ. එහෙනම් y එකේ 14ක් එනවා කියන කතාවත් හරි. එහෙනම් ඊට පස්සේ අපිට B එක හොයාගන්න පුළුවන් හරියටම නියුට්‍රෝන සංඛ්‍යාව කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වල එකතුව 14ක් වෙනවා නම් හරි ස්කන්ධ ක්‍රමාංක කියන්නේ අර දෙකේ එකතුව නම් 6ට 8ක් එකතු වුණොත් තමයි 14ක් හැදෙන්නේ. එහෙනම් 6ට 8ක් එකතු වෙලා 14ක් හැදෙන්නේ B වලට 8ක් આવොත් එහෙනම් අපි තෝරගත්ත 2යි 3යි උත්තර දෙකේ B ට 7යි 8යි තියෙනවා. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි හරි වෙන්නේ කියලා ගන්න පුළුවන්. එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 කියලා නිකම්ම මොකුත් ලියන්න නැතුව බලලා කතාව හදා ගන්න පුළුවන්. හරි. මේකට පෑන් තිතක්වත් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම් උත්තරේ විස්තර ටික බලලා විතරක් හදා ගන්න පුළුවන්. රයිට්. එහෙම පුංචි ප්‍රශ්නයක් තමයි මේ පාර 6ට දාලා තියෙන්නේ. රයිට්. එහෙනම් 6ට උත්තරේ 3 කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි 7 වෙනි MCQ එක. හරි. මේ පාර නාමකරණයේ ප්‍රශ්නේ 7ට ඇවිත් තියෙන්නේ. අපි බලමු නාමකරණයට මොකද්ද මේ පාර අපිට ඇවිත් තියෙන්නේ කියන එක. රයිට්. එයාලා අපිට දීලා තියෙනවා දියති සංයෝගයේ IUPAC නම කුමක්ද කියලා අහනවා. සංයෝගය අපි චුට්ටක් ලියාගමු CH3 C ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඊට පස්සේ CHCl CH
CH3CHO විදිහට දීලා තියෙනවා. හරි. ඔක තමයි අපිට දීලා තියෙන කාබනික සංයෝගය. ඊට පස්සේ එයාලා අහනවා මේකේ නම IUPAC විදිහට මොකක්ද කියලා. එහෙනම් ඕගනික් නාමකරණයට අනුව මේකට උත්තරේ ගන්න නම් අපි දන්නවනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මේකේ අනිවාර්යෙන් අපි හොයාගන්න ඕනි. ඊට පස්සේ එයාට අනුව තමයි මේකේ මෞදාමය අංකණය වෙන්නේ. ඊට පස්සේ තමයි ශාඛා මුලින් නම් කරලා ඒ විස්තර ටික ඒ විදිහට යන්නේ. එහෙනම් මේකෙදී මුලින්ම අපි හොයාගත්තොත් ක්‍රියාකාරී කාණ්ඩය. අපිට මේකේ ක්‍රියාකාරී කාණ්ඩ විදිහට ඉන්නේ මෙන්න මේ CHO කියන කෙනයි ත්‍රිත්ව බන්ධනේනේ. එහෙනම් CHO කියන්නේ කවුද? ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්නේ. මේක ඕනනම් මෙහෙම ලියන්නත් පුළුවන්. C ද්විත්ව බන්ධන O H කියලා තියෙන්නත් පුළුවන්. හරි. එහෙම තිබ්බත් හරියි. ඒ කියන්නේ මේ විදිහට තියෙන්නත් පුළුවන්. දැන් සමහරුන්ට CHO කියවහම අවුල් ඇල්ඩිහයිඩක් කියලා මතක් වෙන්නේ. හැබැයි මෙහෙම තියෙනකොට ඇල්ඩිහයිඩක් කියලා මතක් වෙනවා. එහෙම වෙලා බෑ. මේ දෙකම ඇල්ඩිහයිඩ් කියන එක මතක තියෙන්න ඕනේ. රයිට්. එහෙනම් අපිට ඇල්ඩිහයිඩයක් තියෙනකොට ත්‍රිත්ව බන්ධනයකුත් එක්ක මෙතනින් ප්‍රධාන කෙනා වෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ්නේ. එහෙනම් නම ඉවර වෙන්න ඕනි ඇල් වලින්නේ. ඇල්ඩිහයිඩ් එකකින් නම් නම ඉවර වෙන්න ඕනේ ඇල් වලින්. එහෙනම් අපිට 2යි 3යි කියන උත්තර දෙකම අයින් කරන්න පුළුවන්. අයින් කියලා ඉවර වෙන්නේ ත්‍රිත්ව බන්ධනයේ ප්‍රධාන වුණොත්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙනම් 2යි 3යි කියන උත්තර දෙකම අයින් කරලා ඉතුරු 3 දෙනා ගැන විතරක් බලන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ අපිට චුට්ටක් මතක් වෙනවනේ මෞදාමය තෝරගන්නකොට අංකණය කරන විදිය. ඒ කියන්නේ මෞදාමය තෝරගන්නයි අංකණය කරන විදියයි. එහෙනම් අපි දන්නවා මෞදාමය තෝරගන්නේ කාබන් වැඩිම ප්‍රමාණයක් අහු වෙන විදියට. හරි. කාබන් වැඩිම ප්‍රමාණයක් අහු වෙන විදියට තමයි අපි මෞදාමය තෝරගන්නේ. එහෙනම් මේකෙදී කාබන් වැඩි ප්‍රමාණයක් අහු වෙන්න අපිට මේ රේඛීය දාමය තෝරගන්න පුළුවන්. එතකොට ශාඛා විදියට ඉන්නවා අපිට මේ Cl එකයි මෙතන ඉන්න CH3 එකයි. හයිඩ්‍රජන්ලා කීයටවත් ශාඛා දාම වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේකේ දැන් අපි අංකණය කරද්දී දන්නවා අනිවාර්යෙන් කාබන් වලට කාබනිල් කාබන් වලට ඇල්ඩිහයිඩ් තියෙන කාබනිල් කාබන් එකට අංක 1 දෙන්න ඕනි කියලා. හරි. එහෙනම් අංකණය කරගෙන આવත් අපි මේගොල්ලෝගේ මේ පැත්තේ ඉඳන් තමයි 1 2 3 4 5 6 වෙනකන් අංක ටික එන්නේ. හරි. 1 2 3 4 5 6ට එනකන් අංක ටික එන්නේ. එහෙනම් මේකෙදී ශාඛා ටිකේ නම් ටික බැලුවොත් අපිට උත්තර ටික අඳුර ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අනිවාර්යෙන් අපි දන්නවා ඇල්ෆබෙට් පිළිවෙලට ඉස්සෙල්ලාම මෙතන ක්ලෝරීන් ගෙන නම එන්නේ අපිට ක්ලෝරෝ කියලා. හරි. ක්ලෝරීන් ගෙන ක්ලෝරෝ කියලා එනවා. CH3 එකක් නම් අපි මෙතිල් කාණ්ඩයක් කියනවනේ. හරි. CH3 නම් මෙතිල් එකක් විදිහට නම එන්න ඕනේ. එහෙනම් ඇල්ෆබෙට් පිළිවෙලට මේගොල්ලෝ පෙළ ගස්සන්න ඕනේ හින්දා ඉස්සෙල්ලාම එන්නේ අපිට ක්ලෝරෝ කියන එක කෙනානේ. එහෙනම් C තියෙන කතාවත් එක්ක 3 ක්ලෝරෝ තමයි ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ. එහෙනම් 3 ක්ලෝරෝ විදිහට උත්තරේ තියෙන්නේ 5 විතරයි. එහෙනම් ඊතුරු නම මුළු නමම හදා දින්න ඕනේ නැහැ. ඊතුරු විස්තර ටික දාගෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කවුද කියලා අඳුරගෙන උත්තර දෙකක් අයින් කරගත්ත හැකි. ඊට පස්සේ අංකණය කරගෙන ශාඛා ටික බලනකොට කවුද ඉස්සලාම ලියන්නේ කියන එක සහ එයාගේ අංකෙත් එක්ක කොහොමද දෙන්නේ කියන එක බැලුවාම උත්තරේ කෙලින්ම 5 කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් එතනත් ලොකුවට වෙලා යන්නේ නැතුව උත්තරේ ගන්න පුළුවන්. ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ ඇතුලේ. එහෙනම් මෙතන හැබැයි මෙයා ප්‍රධාන කියලා අඳුර ගන්නත් ඊට පස්සේ එයාට අනුව නම ඉවර වෙන කතාව අංකණය වෙන්නේ කොහොමද? ඒ විස්තර ටික මතක නැත්තම් මේකේ උත්තරේ ගන්න ලේසි වෙන්නේත් නැහැ. රයිට්. එහෙනම් ඔය 7 වෙනි ප්‍රශ්නේ එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. හරි. 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. රයිට්. කොහොමත් මේ පාර පේපර් එක ඇතුලේ හරි මේ පාර පේපර් එක ඇතුලේ පළවෙනි ප්‍රශ්න 10ම ගත්තාම එහෙම අමාරුයි කියන ප්‍රශ්නයක් නැති තරම්. අර පස්වෙනි ප්‍රශ්නේ විතරයි ටිකක් තියෙන්නේ අලුත් කතාවක්. ඒකත් අර ගිය අවුරුද්දේ 24 පේපර් එකේ එසේ වලින් මේ පාර පේපරේට දාන්න ඕනි හින්දා දාපු කතාවක් තියෙන්නේ. හරි. ඒකත් එක්ක ගත්තාම අර ඊතුරු 9 දෙනා මෙහෙම අමාරු ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ බලමු අපි 8 වෙනි එක පුංචි ගණනයෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ මේකත් ටිකක් ඔය ප්‍රතික්‍රියා දෙකකුත් එක්ක ලොකුවට පේන්න තිබ්බට එන ලේසිම ලේසි ප්‍රශ්න දෙකක් තියෙනවා. රයිට්. අපි බලමු මොනවද කියන්නේ කියලා. හරි. එයාලා කියනවා කැල්සියම් කාබනේට් සහ ඇලුමිනියම් කාබනේට් පහත දී ඇති ආකාරයට තාප වියෝජනය වේ. හරි. ප්‍රතික්‍රියා දෙක අපි චුට්ටක් ලියාගමු එහෙනම්. එයාලා කියනවා කැල්සියම් කාබනේට් එකයි. භෞතික අවස්ථා නම් ඕනිත් නෑ අපිට ගන්න නේද? තමක් අපි ලියාගමු. කැල්සියම් ඔක්සයිඩ් එකයි CO2 හැදෙනවලු කියලා කියනවා. හරි. එතන මම ඊට තියාගන්නම් අපිට ඊළඟ වැඩේට ලේසි එහෙම මොනවා. ඊට පස්සේ ඇලුමිනියම් කාබනේට් එක රත් කරනකොට ඇලුමිනා එක්ක Al2O3 එක්ක CO2 තුනක් පිට වෙනවා කියලා කියනවා. හරි. ඔන්න ওই ටික අපිට
ප්‍රතික්‍රියාව විදිහට යලා තාප වියෝජනයට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා කැල්සියම් කාබනේට් සහ ඇලුමිනියම් කාබනේට් හි සමමවුල මිශ්‍රණයක 3.04ක් ග්‍රෑම්. හරි. සමමවුල මිශ්‍රණයක්. අන්න එතන වචන දෙක මාර වැදගත්. සමමවුල මිශ්‍රණයක් කියනකොට හරි සමමවුල කියනකොට අපිට මතක් වෙන්න ඕනේ මේ දෙන්නගෙන් අරන් තියෙන සමාන මවුල ප්‍රමාණ. ඒ කියන්නේ මෙයාගෙන් මවුල 5ක් ගත්තා නම් මෙයාගෙත් මවුල 5ක්. අපිට 5ක් කියන්න අපි දන්නේ නැහැ. එහෙනම් අපි මෙයාගේ මවුල ගන්න x නම් මෙයාගෙත් x, මෙයාගේ n නම් මෙයාගෙත් n කියලා ගන්න පුළුවන්. එහෙනම් එයාලා අපිට කියන කතාවත් එක්ක එයාලා අරන් තියෙන මේ දෙන්නගෙන්ම සමමවුල වලින් 3.34ක්ලු. එහෙනම් අපි මේ කතාව චුට්ටක් දාගමු. මේ දෙන්නගෙම අරන් තියෙන්නේ ස්කන්ධය 3.34ක් ග්‍රෑම්ලු සමමවුල වලින්. එහෙනම් අපි මෙයාගේ මවුල ගාන n නම් මෙයාගේ මවුල ගානත් n වලින් ගන්න එපා. හරි. එහෙනම් මේ තියෙන මවුල කතාව කියමුකෝ. හරි. මේ තියෙන මවුල. සමමවුල කියන හින්දා අපි මේ දෙන්නගේම මවුල ගාන n වලින් ගත්තා. රයිට්. ඊට පස්සේ කියනවා 3.34ක් තාප වියෝජනය කළ විට ඇලුමිනියම් කාබනේට් මගින් ලබා දෙන CO2 ප්‍රමාණය කොපමණද කියලා. එහෙනම් මෙන්න මෙතනින් එන CO2 කොච්චරක් එනවද කියන එක තමයි යාලා අහන්නේ. ප්‍රමාණය ස්කන්ධයක් විදිහට අහලා තියෙනවා. එහෙනම් අපිට CO2 ගේ මෞලික ස්කන්ධය දන්න හින්දා එයාලා දීලා තියෙනවා 44ක් කියලා. ඒක දීලා තියෙනවා හින්දා මේකේ මෞල ටික හොයාගත්තා නම් ස්කන්ධ හොයාගන්න පුළුවන් නේද? හරි. එහෙනම් ස්කන්ධ හොයාගන්න අපිට මෞල ටික හොයාගන්න මෙන්න මේ දේ උදව් කරගන්න පුළුවන්. එයාලා අපිට මෙතන කියනවනේ මේ දෙන්නගෙම සම මෞලලු ගන්නේ. එහෙනම් අපි n කියලා ගත්ත සම මෞල ප්‍රමාණය. එහෙනම් මෙතන කැල්සියම් කාබනේට් n ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වියෝජනය වෙනවා නම් එහා පැත්තේ හැදෙන කට්ටියත් මේ පැත්තේ මේ වැය වෙන ප්‍රමාණයට සාපේක්ෂව හැදෙන්න බෑ. එහෙනම් මෙතන එකක් තියෙද්දි ස්ටොයිකියෝමෙට්‍රි n ප්‍රමාණයක් වැය වෙනවා නම් මේ පැත්තෙත් එකට n ප්‍රමාණයක් හැදෙන්න බෑ. ඊට පස්සේ මේ පැත්තේ එකට n ප්‍රමාණයක් ඇලුමිනියම් කාබනේට් වල වැය වෙනවා නම් මේ පැත්තේ CO2 ගේ 3ක් n ප්‍රමාණයක් හැදෙන්න බෑ. එහෙනම් 3ක් n මවුල තියෙනවා. හැබැයි අපිට මවුල ඕනි ඉලක්කමකින් නැත්නම් ස්කන්ධයට යන්න බෑනේ. එහෙනම් අපිට n එක හොයාගන්න පොඩි chance එකක් මෙන්න මෙතනින් හදාගන්න පුළුවන්. හරි. n එක හොයාගන්න පොඩි chance එකක් හදාගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට මෙතන n එක හොයාගන්න අපිට සමීකරණයක් හදාගත්තකින් මෙන්න මේ 3.34යි ග්‍රෑම් කියන ස්කන්ධය හැදෙන්නේ මේ දෙන්නගේ ස්කන්ධවල තියෙන ප්‍රමාණවල එකතු වෙන්නේ. එහෙනම් මෙතන මෙයාගේ මවුල ටික දන්නවා නම් මෞලික ස්කන්ධයක් දන්නවා නම් අපිට මෙයාගේ හදාගන්න පුළුවන් නේද? කොච්චරක් ස්කන්ධය තියෙනවද කියලා මේ මෞලික ස්කන්ධයේ මවුල වලින් ගුණ කරලා. එහෙනම් මෙයාගෙත් මෞලික ස්කන්ධේ මවුල වලින් ගුණ කරා නම් ස්කන්ධ එනවා. අන්න ඒ ස්කන්ධ දෙකේ එකතුව අපි දන්නවනේ 3.34 ග්‍රෑම් වලට සමාන වෙන්න ඕනි කියලා. එහෙනම් අපි මෙතන ගත්තොත් ඒකකත් එක්කම අපි ගන්න ඕනේ හේතුව මෙතන ග්‍රෑම් තියෙන්නේ. මෞලික ස්කන්ධත් එක්ක මවුල ගාන එනකොට දැන් n එකට අපිට හොයන්න ඕනි කියනවා. එහෙනම් අපි සාමාන්‍යයෙන් මෙතන ගද්දී CI මවුලයට ග්‍රෑම් වරක් n ධන මෙතන 234ක් මවුලයට ග්‍රෑම් වරක් n සමානයි 3.34ක් ග්‍රෑම් කියලා ගන්න පුළුවන්. හරි. සමානයි 3.34ක් ග්‍රෑම් කියලා ගන්න පුළුවන්. එතකොට දැන් මේක MCQ එකක් ඉඳලා ඒකක දාගෙන හදන්න ඕනිත් නෑ ඇත්තටම. හරි. ඔයාලා කොහොමද දන්නව n එකට එන්නේ මේකෙන් මවුල ගාන කියන එක? අර සාපේක්ෂව අපිට කතාව හරියටම ගලප ගන්න ඕනින්ද මම ඔයාලට පෙන්නන්නේ ඒකවත් එක්ක දාලා. එහෙනම් මෙතනින් එනවනේ අපිට 100ක් n ධන 234ක් n වරක් පොදුවේ ඒකකේ ගන්නම් මම මවුලයට ග්‍රෑම්. හරි. මවුලයට ග්‍රෑම් වරක් 300 නෙමෙයි 3.34ක් ග්‍රෑම්. හරි. එහෙනම් මෙතනින් එනවනේ 234යි 100යි කියන්නේ 334යි n. එහෙනම් 334යි කියන්නේ අරයා බෙදන්නනේ තියෙන. එහෙනම් n එක එනවා අපිට 3.34යි ග්‍රෑම් බෙදීම 334යි මවුලයට ග්‍රෑම්. හරි. මවුලයට ග්‍රෑම්. එහෙනම් ඔතනින් මවුල කතාව වෙනවනේ අපිට. එහෙනම් n එක කීයක් කියලා එනවද? n සමානයි මෙතන 3ට 334 ව නැහැ බිඳුවයි. දශම තිතක් තිබ්බා. 33ටත් නැහැ බිඳුවයි. 334ට 1යිනේ. එහෙනම් 0.01ක් මවුල කියලා එනවා සිම්පල් n එක. හරි. එහෙනම් මෙතන මෙන්න මේ n එක 0.01 නම් හරි. n එක 0.01ක් මවුල වෙනවා නම් අපිට මෙතන 3ක් n කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. 0.03ක්
මවුල වෙනවනේ. එහෙනම් CO2 ගේ මවුල ටික දන්නවද දැන් 0.03යි කියලා. එහෙනම් ඕක 44න් ගුණ කරගත්තා නම් එයාගේ ස්කන්ධේ කොච්චරද කියලා හොයාගන්න පුළුවන් අපිට. රයිට්. එහෙනම් CO2 ගේ ස්කන්ධය ගන්න පුළුවන්. මෙතනින් ගමු. එම නිසා CO2 ස්කන්ධේ නෝනේ අපිට MCO2 කියලා ගමුකෝ. එහෙනම් MCO2 එක වෙන්නේ 0.0 පහළි ලියන්නම 0.03ක් මවුල ගුණ කිරීම 44යි මවුලයට ග්‍රෑම්. හරි. එහෙනම් උත්තරේ ඔය ටික සුළු කරගත්තා නම් ගන්න පුළුවන්. හරි. 44 3ෙන් ගුණ කරාම එනවනේ 3 වරක් 4 12න් 2 දැම්ම හැකි. එකක් ඉතුරුයි 3 වරක් 4 ආපහු 12 කියන්නේ 132යි. දශම ස්ථාන දෙකක් තිබ්බහම 1.32ක් ග්‍රෑම් කියලා M වල ස්කන්ධය ගන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් උත්තරේ අංක 2 කියලා ගන්න පුළුවන් 1.32. එහෙනම් 8 වෙනි ප්‍රශ්නේ මෙච්චර මේ ඔයාලට මේ වේලාවාරම් හදලා පෙන්නනකොට මේකේ මෙහෙම විභාගය ඇතුළතදී මෙච්චර වෙලා හදන්න දෙයක් නැහැ. කෙලින්ම මෙතනින් n සමානයි මෙතනදී 3ක් n වෙනවා කියලා ගත්තා නම් CO2 ප්‍රමාණය ඔයාලට n එක හොයාගන්න මේ වැඩේ පාවිච්චි කරලා ටක් ගාලා උත්තරේ ගන්න තියෙනවා. හරි. මෙහෙම එකක දාගෙන දඟලන්න ඕනේ නැහැ අපි. ටක් ගාලා වලට වැඩේ කරගන්න පුළුවන් මෙතන. රයිට්. එහෙනම් 8 වෙනි MCQ එකේ මෙච්චරයි කතාව හදන්න තියෙන්නේ. රයිට්. එහෙනම් 8 කතාව ලේසි පොඩි වැඩක් තියෙන්නේ. රයිට්. 9 ඊටත් වඩා ලේසිම ලේසි. 9 වෙනි MCQ එක ගත්තහම උත්තරේ යන්තම් ඇල්කේනක යාන්ත්‍රණය ගැන කතා කරලා යන කෙනෙක් උනත් හරි. ඉතින් ඇල්කේන වල යාන්ත්‍රණේ හරි හයිඩ්‍රෝකාබනයක් විදිහට ඇල්කේනක අපි විසරිත ආලෝකයත් එක්ක ක්ලෝරිනීකරණය ගැන කතා කරනවා. අන්න එතනදී මේ ගැන ඔයාලට ඇහිලා තියෙනවා නම් පුංචි කතාවක් විදිහට උත්තරේ කෙලින්ම 5 කියලා ගහලා එන්න පුළුවන්. අපි දන්නවා ඇල්කේන ක්ලෝරිනීකරණයේදී මුක්ත කණ්ඩක විදිහට අපිට හම්බෙන්නේ නැහැ කීයටවත් හයිඩ්‍රජන් වල මුක්ත කණ්ඩකයක්. හරි. මෙහෙම හයිඩ්‍රජන් වල මුක්ත කණ්ඩක කතාවක් අපිට හම්බෙන්නේ නැහැ. හරි. හයිඩ්‍රජන් වල මුක්ත කණ්ඩක කතාවක් අපිට කොහෙවත් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා උත්තරේ කෙලින්ම 5 කියලා ගන්න පුළුවන්. මේක අහන්නේ ආලෝකය හමුවේ මිතේන් ක්ලෝරිනීකරණයේදී පහත දැක්වෙන කුමන විශේෂය නොසෑදේද? හරි. අපි ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය අඳිනකොට කීයටවත් අපිට හයිඩ්‍රජන් වල මුක්ත කණ්ඩකයක් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේකේ උත්තරේ කෙලින්ම 5 කියලා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේත් මාරම ලේසි. එතනත් අඳින්න කරන්න කිසිම කතාවක් නැහැ. කෙනෙක් දන්න කෙනෙක්ට කෙලින්ම 5 කියලා ගහලා එන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ 10 වෙනි MCQ එකට ගියාම චාලක වලින් පුංචි කතාවක් අහලා තියෙන මේකත් සම්පූර්ණ තියරියක් විතරමයි. හරි. පොතේ අඳින රූපයක් තෝරලා ඉර ගහන්න මේ තියෙන්නේ. හරි. එහෙනම් අපිට කියන උෂ්ණත්වයේ T හිදී A ගෙන් P හැදෙන ඒක අණුක ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාව සලකන්නලු. මේක ශුන්‍ය පෙළ බිඳුව වෙන කෙනෙක්ලු. උෂ්ණත්වයේ T හිදී කාලය සමග ඒහි සාන්ද්‍රණයේ විචලනය පහත දැක්වෙන කුමන ප්‍රස්ථාරය මගින් නිරූපණය කරයිද කියලා අහනවා. රයිට්. අපි සාන්ද්‍රණ කාල ප්‍රස්ථාර ටිකකුයි ශීඝ්‍රතා සාන්ද්‍රණ ප්‍රස්ථාර ටිකකුයි ප්‍රස්ථාර 6ක් කතා කරනවා නේ. පෙළ ශුන්‍ය වෙනකොටයි, ඒ කියන්නේ පෙළ බිඳුවක් වෙද්දි, පෙළ එකක් වෙද්දි, පෙළ දෙකක් වෙද්දි. ඔන්න ඔය කියන කතා තුනට විතරනේ අපි කතා කරන්නේ. සාන්ද්‍රණය කාලය අතර ප්‍රස්ථාර 3කුයි ඊට පස්සේ ශීඝ්‍රතා සාන්ද්‍රණ අතර ප්‍රස්ථාර 3කුයි. හරි. එහෙනම් මෙතනින් යාලා අහලා තියෙන්නේ ශුන්‍ය පෙළ කෙනෙක්ගේ සාන්ද්‍රණ කාල ප්‍රස්ථාරය. හරි. ශුන්‍ය පෙළ වෙනකොට සාන්ද්‍රණ කාල ප්‍රස්ථාරයේ අපි කතා කරනවා. හරි. ශුන්‍ය පෙළ වෙනකොට සාන්ද්‍රණ කාල ප්‍රස්ථාරයේ හැඩය ඔකේ කෙලින්ම උත්තරේ 5 කියලා ගන්න තියෙනවා. හරි. සාන්ද්‍රණ කාල අහන්නේ එහෙනම් කැපිටල් A කියන ප්‍රතික්‍රියක කාලයත් එක්ක වැය වෙන ප්‍රමාණය පෙන්වන ප්‍රස්ථාරය. හරි. මේකෙදී ඒකාකාරීව සාන්ද්‍රණය අඩු වෙගෙන යනවා කාලයත් එක්ක. හරි. එහෙනම් ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක කාලයත් එක්ක සාන්ද්‍රණය ඒකාකාරීව අඩු වෙගෙන යනවා කියන උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. හරි. එකවත් දෙකවත් තුනවත් හතරවත් වෙන්නේ නැහැ. අනිත් එක කැපිටල් A කියන්නේ ප්‍රතික්‍රියකයක්නේ. ඒතර කොහොමත් එයා බිඳුවේ ඉඳලා වැඩි වෙන්න බෑනේ. හරි. ඒතර 3යි 4යි කියන උත්තර කොහොමත් ගන්න වෙන්නේ නැහැ. හරි. අනිවාර්යෙන් ආරම්භක සාන්ද්‍රණයක් තියෙන්න ඕනේ. හේතුව ප්‍රතික්‍රියකය කියන කෙනාගේ ආරම්භක සාන්ද්‍රණයක් තියෙන්න බෑ. එහෙම හිතලවත් කණා ෂොට් එකක් ගහනවා නම් 1යි 2යි කියලා කීයටවත් ගහන්න බෑ.
ඊට පස්සේ sorry 1යි 2යි නෙමෙයි 3යි 4යි කියලා කීයටවත් ගහන්න බෑ සහ 2 කියලා ගන්නත් බෑ. 2යි 3යි 4යි උත්තර ඒ වෙලෙම අයින් කරලා දාන්න පුළුවන්. හේතුව දෙකත් පටන් ගත්ත තැනක් නෑ උඩක ඉඳන් ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ එකේ නම් ආරම්භක සාන්ද්‍රණයක් තියෙනවා. ඒකත් ආරම්භක සාන්ද්‍රණේ ටික ටික කාලයත් එක්ක වැඩි වෙලා තියෙනවා. කාලයත් එක්ක සාන්ද්‍රණේ වැඩි වෙන්න විදිහක් නෑ. හේතුව ප්‍රතික්‍රියක ටික වැය වෙනවා මේකෙදි. කාලය වැය වෙන්න. එහෙනම් එකේ උත්තරේ කීයටවත් ගන්නත් බෑ. ඒක සාපේක්ෂව ඔයාට අර නිකන් තියෙන දැනුමෙන් හිතලා ගන්නත් පුළුවන්. ශුන්‍ය පෙළ කියන කතාව මතක නැතත් ඒ කියන්නේ ප්‍රතික්‍රියකයක් නම් සාන්ද්‍රණය අඩු වෙන්නයි ඕනි කාලේ වැය වෙද්දි. P හදද්දි. හරි. එහෙනම් නිකම්ම හිතලත් පහට කියලා උත්තරේ ගන්න පුළුවන්. රයිට්. එහෙනම් 10 වෙනි ප්‍රශ්නට උත්තරේ ගන්න ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. තියරියක් තියෙන්නේ. හරි. එහෙම බැලුවොත් 10 වෙනි ප්‍රශ්නෙත් එහෙම අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. රයිට්. එහෙනම් පළවෙනි ප්‍රශ්න 10ම ගත්තහම ටිකක් හරි අමාරුයි කියලා කියන්න තියෙන්නේ. අර පස්වෙනි ප්‍රශ්නේ විතරමයි. අනිත් ප්‍රශ්න 9ම සාමාන්‍යයෙන් හැමදාම අහන නැත්තම් තියරි වලින් විතරක් අහපු චූටි කතා ටිකක් තියෙනවා. හරි. නාමකරණයේ ප්‍රශ්නවත් මේ පාර එහෙම ලොකුවට අමාරු කරලා නැහැ. අර විශේෂ අමුතු තියරි හම්බෙන තැන් දාලා නැහැ. මේ පාර කෙටියෙන් උත්තරේ ගන්න පුළුවන් වෙන විදිහට දාලා තියෙන්නේ. ඒ හින්දා පළවෙනි ප්‍රශ්න 10ම අමාරුයි කියන කිසිම කතාවක් නැහැ. රයිට්. එහෙනම් අපි ඉතුරු ප්‍රශ්න 10 11 ඉඳන් ඉතුරු ප්‍රශ්න 5 කොහොමද ගන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් පළවෙනි ප්‍රශ්න 10ම මේ වෙද්දි අපි කතා කරලා ඉවරයි. ඒතර 2026 කට්ටියටත් මේ ප්‍රශ්න 10න් සාමාන්‍යයෙන් 8ක් විතර උත්තර ලියන්න පුළුවන් මේවා. පස්වෙනි ප්‍රශ්නේ කියන අර KPKC එකයි 7 කියන ඕගනික් වල නාමකරණය කියන එකයි විතරයි තාම බැරි වෙලාට. ඉතුරු 8 දෙනාගෙම 10ක් බෑ. චාලක තාම නැති හින්දා ඉතුරු 7 දෙනාගෙම උත්තර ටික 26 කට්ටියටත් හොඳටම තේරෙනවා. ඊට පස්සේ 26 7 කට්ටියටත් මෙතනින් ප්‍රශ්න 5ක් විතර තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. පළවෙනි 10 ඇතුලේ. රයිට්. එහෙනම් හැමෝම උත්තර ටික ගන්න විදිහ තේරුම් ගන්න. එතකොට මේ ප්‍රශ්න 5ට නම් ඇත්තටම ලොකුවට ලියන්න කියලා උත්තර ගන්න ලියන්න ඕනි කියලා කොටසක් තියෙන 8 වෙනි ප්‍රශ්නේ විතරයි. ඉතුරු එකකවත් එහෙම ලියලිය ඉන්න ඕනි නෑ පාඩම් කරපු හොඳට අධ්‍යයනය කරලා කියපු ළමයෙක්ට. රයිට්. එහෙනම් ලේසි ප්‍රශ්න ටිකක් තිබ්බේ ඒ පහ ඇතුලේ. රයිට්. අපි ඊළඟ පහ කතා කරමු තවත් වීඩියෝ එකකින්. රයිට්. කට්ටියටම ජය වේවා.